ලොකු වැඩ ගොඩකට ආණ්ඩුව අතගහයි. ලොකු වැඩ කරන්න ගිහින් ආණ්ඩුව ඇන ගන්නවා. ලොකු වැඩ ගොඩකට ආණ්ඩුව අතගහයි. වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ගෙවුණු කාලයේ ඉතිහාසයේ ජාතිවාදී ගැටුම් අඩුම හා ජාතිවාදය පෝෂණය කරන ව්‍යාපාර දුර්වලම වූ කාලය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ යාපනීය වේලනෙහි පැවති තයිපොංගල් උත්සවයක් අමතමින්. මේ අතර ජාතික තයිපොංගල් සැමරුම් උත්සවය අරලියගහ මන්දිරයේදී පැවැත්වුවා. මෙහිදී රට නව යුගයක් වෙත ගමන් කරමින් පවතින මේ මොහොතේ රාජ්‍යයක් ලෙස ප්‍රතිපත්තිමය සහ ආකල්පමය කරන මගින් රට යථා තත්ත්වයට පත් කිරීමේ වගකීම භාරගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය මෙනවිය පැවසුවා. තයිපොංගල් දිනේදී සමගිය අන්‍යෝන්‍ය ගෞරවය සහ සෑම ප්‍රජාවකගේම සංස්කෘතික හා ආගමික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම මත පදනම් වූ ශ්‍රී ලංකාවක් ගොඩනැංවීම සඳහා සියලු දෙනාට ඇරයුම් කරන බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා. මේ අතර සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේදී තයිපොංගල් උත්සවයක් පැවැත්වුණා. හිරුට මිහිකතට සහ ගව මහීෂාදීන්ට කෘතගුණ සලකන තයිපොංගල් සැමරුම හා එක්වීම ගැන සතුටු වෙන බව සජිත් ප්‍රේමදාස මහතා පැවසුවා. ලොව සිටින්නා වූ හින්දු ආගමික පැතිබතුන් ඉතාමත් භක්තිපූර්වකව අස්වනු නෙලීමේ උත්සවයේ හැටියට ඒ වගේම ශාස්ත්‍රීය වූ අස්වැන්නකට දායක වන සූර්ය මිහිකත වර්ෂාව සහ ගව මහීෂාදීන් වෙත ස්තුතිය පුද කරන කෘතගුණ දැක්වීමේ මේ හින්දු ආගමික සැමරුම අති වැදගත් සැමරුමක්. ඒට සහභාගී වන්න ලැබීම ගැන මා සතුටු වෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උතුරු පළාත් සංචාරයට සමගාමීව මන්නාරම වින්ස්කේප් සුළං විදුලි බලාගාරය විවෘත කිරීම ඊයේ දිනයේ සිදු වුණා. වසර 2050 වන විට ශුද්ධ ශූන්‍ය කාබන් විමෝචන ඉලක්කය සපුරා ගැනීමේ රජයේ වැඩපිළිවෙලට අනුකූලව දේශීය පෞද්ගලික ආයතනයක් විසින් මන්නාරමේ ඉදිකළ මෙගාවොට් 20ක ධාරිතාවයකින් යුත් මන්නාරම වින්ස්කේප් සුළං විදුලි බලාගාරය ඉදිකෙරුණා. මෙය ලංකා ඉතිහාසයේ රාජ්‍ය හෝ පෞද්ගලික අංශය යටතේ මෙගාවොට් 5ක ධාරිතාවෙන් යුතු බයින භාවිතයෙන් නිම කළ ප්‍රථම සුළං බල ව්‍යාපෘතිය වන අතර මෙය මෙරට බල ශක්තිය ඉතිහාසයේ පළමු වතාවට එක්ටර් බයිනයක ධාරිතාව මෙගාවොට් 5ක් වූ මෙරට ස්ථාපිත විශාලතම සුළං ටර්බයින් 4ක් බලගැන්වෙන බලාගාරයද වනවා. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් 2026 ජාතික නිවාස වැඩසටහනේ සමාරම්භක උත්සවය අද පෙරවරුවේ යාපනයේ චාවකච්චේරිය මීසාලේ ගම්මානයේදී පැවැත්වුණා. මෙම ව්‍යාපෘතිය යටතේ මේ වසර නිවාස 31000ක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. ජාතික නිවාස වැඩසටහන මගින් ඉදිකරන නිවාස 31000ට අමතරව ආපදා තත්ත්වය නිසා විනාශ වූ සහ නැවත පදිංචි වීමේ අවධානම් සහිත නිවාස වෙනුවට නව නිවාස 25000ක පමණ රීබිල්ඩින් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මෙම වසර තුලදී ඉදිකිරීමට නියමිතයි. මේ අතර පසුගිය ආපදාවෙන් පසු සිදු කෙරුණු පර්යේෂණ අනුව බදුල්ල, කොළඹ, ගාල්ල, හම්බන්තොට, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, නුවරඑළිය, රත්නපුර සහ ගම්පහ යන දිස්ත්‍රික්ක 13ක පිහිටි අධි අවධානම් කලාපවල නිවාස 9452ක පදිංචිකරුවන් වෙනත් සුරක්ෂිත ඉඩමක නිවසක් සමග නැවත පදිංචි කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිර්දේශ කර තිබෙනවා. මෙලෙස වෙනත් සුරක්ෂිත ඉඩමක නිවසක් සමග නැවත පදිංචි කිරීම සඳහා නිර්දේශ කර තිබෙන අධි අවධානම් කලාපවල වැඩිම නිවාස සංඛ්‍යාවක් පිටා ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ. එම නිවාස සංඛ්‍යාව 3355යි. මේ අතර දිට්වාසුලි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක් වූ ප්‍රදේශවල ජනතාවගෙන් 93ක පිරිසකගේ ජීවනෝපායට බලපෑම් එල්ල වී තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ප්‍රකාශ කරනවා. එම සුලි කුණාටුවෙන් පසු යටතල පහසුකම් නැවත ගොඩ නැගීමේ කටයුතු සඳහාද යම් බාධා එල්ල වී ඇති බවට එම සංවිධානයේ නිකුත් කළ සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙනවා. එම සුලි කුණාටුවෙන් වඩාත්ම බලපෑමට ලක් වූ දිස්ත්‍රික්ක 22හි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 85ක් ආවරණය කරමින් මෙම සමීක්ෂණය සිදු කර තිබෙනවා. ඒ අනුව සුලි කුණාටුවෙන් හානියටපත් යටිතල පහසුකම් නැවත ගොඩ නැංවීමේදී සහ අනුමැතින් ලබා ගැනීමේදී ඊට අදාළ ආයතන අතර පවතින දුර්වල සම්බන්ධීකරණය නිසා ප්‍රමාදයන් සිදුවන බවට හඳුනාගෙන තිබෙන අතර ඉදිකිරීම් කටයුතු සඳහා ගොඩනැගිලි ද්‍රව්‍යවල හිඟයක් පවතින බවද ඒ සඳහා අවශ්‍ය අරමුදල් ලබා ගැනීමේදී ඇතැම් ජනතාව සීමාවන්ට මුහුණ දීමට සිදුව ඇති බවද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පෙන්වා දෙනවා. විපතටපත් වූ ජනතාව නැවත නගා සිටුවීම සම්බන්ධයෙන් රජයේ ක්‍රියාකාරීත්වයෙන් මෙලෙස මන්දගාමී වීම තවදුරටත් සිදුවන්නේ නම් නුදුරේම විශාල සමාජාර්ථික ගැටලුවක් ඇතිවීම වැළැක්විය නොහැකි විය හැකියි. එසේම හදිසි ස්වාභාවික ආපදාවක් වළක්වා ගැනීම අපහසු වීම ගැන ආණ්ඩුවේ ප්‍රකාශ පිළිගත හැකි වුවත් ආපදාවෙන් පසු ජනතාවගේ ආරක්ෂාව සහ පහසුව තහවුරු කර දීමට ආණ්ඩුව අසමත් වන්නේ
කරන්නේ නම් ඒ සඳහා නිදහසට කරුණු පැවසීමේ අවස්ථාවක් ආණ්ඩුවට ලැබෙන්නේ නැහැ. මෙවන විට රජයේ රීබිල්ඩින් ශ්‍රී ලංකා ආපදා අරමුදල සඳහා මෙවන විට රුපියල් බිලියන 8කට ආසන්නව මුදල් ලැබී තිබුණත් එය අපේක්ෂිත වමනාවන් සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව පැහැදිලි. ලෝක බැංකු සමූහයේ ඇස්තමේන්තුව අනුව දිට්වාසුලි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට සිදුව ඇති හානිය ඇමරිකානු ඩොලර් බිලියන 4.1ක්. ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් වටිනාකම රුපියල් ට්‍රිලියන 1.27ක් හෙවත් රුපියල් බිලියන 1270ක් වෙනවා. දැනට ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය පිළිබඳ නිල ප්‍රකාශයක් කර ඇත්තේ අසල්වැසි ඉන්දියාව පමණයි. ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 350ක ණයක් සහ ඩොලර් මිලියන 100ක ආධාරයක් ලබා දීමට නියමිතයි. ඒ අනුව 2004 වසරේ සුනාමි ව්‍යසනයේදී මෙන් අපේක්ෂා කළ පරිදි විදේශ ආධාර ලැබීමක් සිදුව නොමැති බව පැහැදිලි. එසේම ආණ්ඩුව විදේශ ආධාර වෙනුවෙන් ජාත්‍යන්තර ආධාර සමුළුවක් කැඳවීමක් හෝ සිදු කිරීමට අසමත්ව තිබෙනවා. මේ තත්ත්වයන් මත ආණ්ඩුව මේ වන විට රීබිල්ඩින් ශ්‍රී ලංකා නමින් යෝජනා කරන සංවර්ධන වැඩසටහන් යථාර්ථයක් නොවීමේ හැකියාව ඉතා ඉහළ විය හැකියි. ලොකු වැඩ කරන්න ගිහින් ආණ්ඩුව වෙනගන්නවා. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් කල් දැමීමට සිදු වූයේ විපක්ෂීය ක්‍රියාදාමයන් නිසා බවට ආණ්ඩු පක්ෂයෙන් එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් විපක්ෂයේ කරුණු පැහැදිලි කිරීම කිහිපයක්ම සිදු වුණා. මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහ්මාන් මහතා පවසන්නේ සම්පූර්ණයෙන්ම අසත්‍යක් බවත් ආණ්ඩුවෙන් නොහැකියාව මත මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට නොහැකි වුණ බව ඔහු අවධාරණය කරනවා. මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී විවිධ භාවයකින් ක්‍රියාත්මක කළා නම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට හැකියාව තිබුණ බවත් ඔහු පෙන්වා දෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිටින ප්‍රායෝගික අත්දැකීම් තිබෙන ප්‍රවීණයන්ගෙන් උපදෙස් ලබා ගන්නයි විපක්ෂය ආණ්ඩුවට ප්‍රකාශ කළ නමුත් එලෙස කටයුතු කරන්න ආණ්ඩුව කටයුතු නොකළ බවත් තමන්ගේ දේශපාලන රාමුව තුළ සිටින පිරිස සමග පමණක් සාකච්ඡා කර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව උත්සාහ කළ බවටත් ඔහු චෝදනා කරනවා. මේ 2015-19 කාලය තුල මේ ප්‍රතිසංස්කරණ පටන් ගන්නකොට අපි දේශපාලන කෝණයකින් මේව බැලුවේ නැහැ. අපි අධ්‍යාපන ප්‍රවීණින්ව මේක ඇතුළට අපි දාගත්තා. එයා මොන දේශපාලන මතේ දරුවා. මට මතකයි ඒ 2015-19 කාලේ අකිල විරාජ් අධ්‍යාපන ඇමතිවරයා හැටියට ඉන්න කාලේ ජාතික අධ්‍යාපන පාලක සභාවට මහාචාර්ය ජයදේව උයංගඩවත් පත් කරගත්තා. කියන්නේ එයා අපේ දේශපාලන මතේ ඉන්න කෙනෙක් නෙමෙයි. නමුත් එයාට මේ වැඩේ කරන්න පුළුවන් මේ සම්බන්ධව යම් දැනුමක් තියෙනවා. එයාගෙන් මේකට අපිට මේ වැඩේ සාර්ථක කරගන්න වැඩක් ගන්න පුළුවන් කෙනෙක් හැටියට එයාව හඳුනගෙන එයාව මේ ජාතික අධ්‍යාපන සභාවට එයාව ඇතුළත් කරා. ඒ කලින් හිටපු ඇමතිවරු එහෙමයි වැඩ කරේ. දැන් මේගොල්ලෝ එහෙම වැඩ කරන්නේ නැහැ. මේගොල්ලෝ ඒ අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉන්නවා නම් මොකක් හරි වෙන දේශපාලන මතයක් දරන කවුරු හරි ඉන්නවා නම් එයාව ටක් ගාලා එළියට දානවා. එළියට දාලා ඒගොල්ලන්ගේ මතය තියෙන එක්කෙනාව ඇතුළට ගන්නවා. කියන්නේ මේගොල්ලෝ හැමදේම දේශපාලනකරණය කෝණකින් කරණයට ලක් කළා තියෙන. ඒ හින්දානේ මේ මරණාධාර සමිතිය අල්ල ගන්නත් කියලා රණ්ඩු වෙන්නේ. ද ප්‍රජා සමිතිය අල්ලන්නේ ඒකනේ. ගමේ තියෙන ප්‍රජා සමිතියත් ගිහලා අල්ල ගන්නවා. හරි මරණාධාර සමිතියත් අල්ලනවා. කියන්නේ ඒගොල්ලෝගේ මානසිකත්වය තමයි හැම ඒගොල්ලන්ගේ අය ඉන්න ඕනේ. දැන් ඒක තමයි මේ අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න බැරි වුණ එක කාරණාවක්. මොකද අනිත් දේශපාලන මතදරන අධ්‍යාපන ශාස්ත්‍රය තුල ඉන්න ප්‍රවීණන්ට මේකට එන්න ඉඩ ප්‍රස්තාව හදලා දුන්නේ නැහැ. ඒගොල්ලන්ව එළිය තිබ්බා. එළිය තියලා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මතය දරන කට්ටිය තියාගෙන මේ වැඩේ කරන්න හැදුවා. දැන් ගිහිලා අනාගෙන තියෙනවා. ඒ හින්දා අපිට පේන්න තියෙනවා දැන් මේක මේ ලොකු මේ වින්නැහියක් ආණ්ඩුව මේක තුලින් කරගත්තා. ඒ වින්නැහිය විතරක් නෙමෙයි මේක හරහා අපේ දුවදරුවන්ටත් විශාල අගතියක් මේ හරහා පත් වෙලා තිබෙනවා. හිටපු අමාත්‍ය පාඩලි චම්පික රණවක මහතා ආණ්ඩුවට අවධාරණය කරන්නේ ලොකු වැඩ නොකර බෝක්කු සෑදීම, වැලි කොට්ට ගැසීම, බස් නැවතුම් පාට කිරීම වැනි පුංචි වැඩ පමණක් සිදු කරන ලෙසයි. මම අනුර කුමාර දිසානායක මහත්මයාගෙන් කලිනුත් කිව්වා මම මේක ප්‍රතිසංස්කරණ පටන් කරනකොටම කිව්වා ඕගොල්ලෝ පොඩි මිනිස්සු. ඕගොල්ලෝ පුංචි පක්ෂ කොටුවක ඉන්න අය. මේ ලෝකේ ගොඩක් විසල් එකක්. මේ වගේ ලොකු වැඩ කරන්න එපා. ඔයගලන්ට කරන්න පුළුවන් වැඩ තියෙනවා. ඔය බෝක්කු හදන්න මේ ව්‍යසනෙන්, වැලි කොට්ට ගහන්න, බස් ස්ටෑන්ඩ් පාට කරන්න, කෝච්චි ස්ටේෂන් වල ඒ කටයුතු කරන්න, පුංචි වැඩ ටිකක් කරන්න. මේ ලොකු වැඩ කරන්න යන්න එපා. ලොකු වැඩ කරන්න ඕගොල්ලෝ හුඟක් පුංචි. කෙසේ නමුත් මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල් දැමීම විය යුතු දෙයක් බවත් එය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් සූදානමක් ආණ්ඩුවට නොතිබුණ බවත් ලංකා ගුරු සංගමය පෙන්වා දෙනවා. අපි දන්නවා මේ වන විට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ අයවසර ප්‍රතිසංස්කරණය ලබන අවුරුද්ද දක්වා කල් දාලා තියෙනවා.
ඇතරම දැන් ඒක අපි පිළිගන්න තත්ත්වයක් එක. මොකද අපි දන්නවා මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරේ සූදානමකින් තොරව. දැන් මේ ක්‍රියාවලිය ලබන අවුරුද්දට කල් දැම්මට පස්සේ අපි දකිනවා සමහර අය කියනවා මේක අපරාධී කල් දැම්මේ මේක කරන්න තිබ්බා මේක කොහොම හරි කරන්න තිබ්බා කියන කාරණාව. අපි දන්නවා ඒක කරන්න පුළුවන් කමක් මේක තිබුණේ නැහැ. විශේෂයෙන්ම මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ මොඩියුල් හදලා තියෙන ළමයින්ට මොඩියුල් ක්‍රමයට අධ්‍යාපනය ලබා දෙන්නේ 6 වසරේ සහ 1 වසරේ. මේ මොඩියුල් හදලා තියෙන්නේ මාස 3කට පමණයි. මේ අතර 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලට අසභ්‍ය වෙබ් අඩවියක සැබදියක් ඇතුළත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රධානීන් ඇතුළු 6 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. කෙසේ නමුත් 6 ශ්‍රේණියේ මොඩියුලවල ගැටලුව වූයේ මෙම අසභ්‍ය වෙබ් අඩවි ගැන සඳහන් වීම පමණක් නොවේ. මේ වන විට විවිධ විද්වතුන් විසින් මෙම මොඩියුලවල වැරදි අඩුපාඩු 100කට වඩා ප්‍රමාණයක් ඇති බව හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙතරම් වැරදි සහගත මුද්‍රිත ප්‍රකාශනයක් දරුවන් අතට පත් කිරීමට වගකිව යුතු වූ සියලු දෙනා ගැන මීට වඩා පුළුල් විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතුව තිබෙනවා. කෙසේ නමුත් සිදුව තිබෙන ගැටලු සහගත තත්ත්වය ගැන නියෝජ්‍ය අමාත්‍ය රංග ගුණසේකර පවසන්නේ ආණ්ඩුව අධ්‍යාපනය සමග සෙල්ලම් නොකරන බවයි. අපේ මේ අධ්‍යාපනය ඇතුලේ තරංකාරීත්වය ඇතුලේ විභාගයක් ඉලක්ක කරගෙන මානසික පීඩාවට පත් වෙන දරුවෝ රැලක් නිර්මාණය වෙන්න පටන් අරන් තිනවා. අපිට එහෙම දරුවෝ රැලක් නෙමෙයි අපිට ඕනකම තියෙන්නේ. අපිට ඕනකම තියෙනවා ආදරයේ සහකම්පනයේ නවීනත්වයේ තියෙන දරුවන් ප්‍රමාණය. ඒ වෙනුවෙන් අපි මේ අධ්‍යාපන පරිවර්තන කරනවා. ඒක නිසා ඔබ කිව්වා අධ්‍යාපන අපි පරිවර්තන නතර කරලා තියෙනවද? කිසිසේත් අපි නතර කිරීමක් කළා නැහැ. අප ගිය වසරේ සැලසුම් කරගත්ත විදිහටම මේ වසරෙත් පළමු වසර දක්වා වෙච්ච අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සියල්ලම ආරම්භ වෙනවා. අපි 6 වසරේ ඉඳන් කරන්න තිබුණු අධ්‍යාපන වෙනස්කම් ටික අප తాවකාලිකව ලබන අවුරුද්ද දක්වා වෙනස් කරගෙන තියෙනවා. මොකද ඔබ දන්නවා ඒකට හේතුව මොකද කියලා. මොකද අධ්‍යාපනය කියලා කියන්නේ ගොඩනැගිල්ලක් හදනවා වගේ පාලමක් බෝක්කුවක් හදනවා වගේ සරල දෙයක් නෙමෙයි. අධ්‍යාපනය කියලා කියන්නේ අපේ රටේ ජනතාවගේ අපේ දරුවන්ගේ අනාගතය. මොකද ඒකත් එක්ක සෙල්ලම් කරන්න අපිට කාටවත් අයිතියක් නැහැ. මේ අතර ආණ්ඩුවේ සමස්ත ක්‍රියාවලියම අසමත් බව ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පෙන්වා දෙනවා. මම ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න නිදහස් නීතිඥයන්ගේ එහෙම නැත්නම් ෆ්‍රී ලෝයර්ස් එකේ කැඳවුම්කරු අද දිනෙන් දින මෙම ආණ්ඩුව ෆේල් තත්වයකට පත් වීගෙන යනවා. අපි මේක ආණ්ඩුවට විරුද්ධව එහෙම නැත්නම් ආණ්ඩුවට ඊර්ෂ්‍යාවට කියන කතාවක් නෙමෙයි. නමුත් කරන හැම ක්‍රියාවම ආණ්ඩුව පරාද වෙලා තියෙනවා. මෙහෙම පරාද වෙනකොට ආණ්ඩුවට දැන් ඒ එන විරෝධතාවය මැඩපවත්ත ගන්න බැරි තත්වයක් ආණ්ඩුවට තියෙනවා. ඒ විරෝධතාවය මැඩපවත්වන්න බැරි නිසා ආණ්ඩුව ඒකට මොකද්ද කරන්නේ? එක එක ආයතන අකර්මණ්‍ය කරන්න හදනවා.